ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ රෙජිෆෝම් බෝඩ් එකකින් ලස්සන හඳක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මෙන්න මේ විදිහට රෙජිෆෝම් බෝඩ් එකෙන් රවුමක් කපා ගන්න ඕන. මම මේකට භාවිතා කරේ පැන්සල් දෙකකට මුලක් දාලා වටේ කරකලා. ඔයාලා ඒ දේවල් නම් සාමාන්‍යයෙන් දන්න නිසා මම මේක වීඩියෝ එකට ගන්න බැරි වුණා. එහෙම නැත්නම් ලොකු රවුමක් තියලා හරි මේ රවුමක් ඔයාලා කපා ගන්න ඕන. හරි, මෙන්න මේ විදිහට රවුමක් කපාගත්තට පස්සේ අපි මේ රවුමේ අයිනෙන් අඟල් 2ක විතර බෝඩර් එකක් තියලා පේපර් කටරකින් රවුමක් කපා ගන්න ඕන. ඒක ඉවත් වෙන්නම කපන්නේ නැහැ. රිජිෆෝම් එකේ පල්ලෙන් භාගයක් විතර වෙන්න තමයි අපි ඒක කපා ගන්න ඕන. ඊළඟට මම මේ කපලා තියෙන විදිහට හරස් අතටත් කපලා එතන කානුවක් වගේ අපි නිර්මාණය කරගන්න ඕන. එතකොට මේ රවුම මැද තියෙන රවුම වෙනම එම්බෝස් වෙලා පේනවා. අන්න ඒ විදිහට සම්පූර්ණ රවුමම කපාගත්තට පස්සේ අපිට පුළුවන් මේ පේපර් කටර් එක භාවිතා කරලම මෙන්න මේ වගේ රෙජිෆෝම් එකේ බෝල කැපිලා යන විදිහට සූර ගන්න. මොකද අපි මේ විදිහට සූර ගන්නේ අපිට හඳේ තියෙන රෆ් ගතිය වෙනම ගන්න ඕන නැහැ. මේ කැපෙන එකෙන් ඒ රෆ් ගතිය අපිට කිසිම මහන්සියක් නැතුව අරගන්න පුළුවන්. ඔයාලා හොඳට මතක තියාගන්න, මේ විදිහට සූරනකොට වටේ රවුම ටිකක් ගැඹුරට සීරුවට මැද හරියට වෙන්න වැඩි ගැඹුරට සූරන්න එපා. මොකද අර හඳේ තියෙන රවුම් ගතිය, එම්බොස් ගතිය ඒකෙන් නැති වෙන්න පුළුවන්. හරි, මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම මුළු රවුමම ඒ විදිහට හදා ගන්න ඕන. ඔයාලට පේනව නේද දැන් ලස්සනට එම්බොස් වෙලා අමුතු ඩිසයින් එකක් විදිහට හැදිලා තියෙනවා. හරි, මම මේකේ ඉතුරු ටික ෆිනිෂ් කරගන්න පොටි තමයි භාවිතා කරන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට පොටි කවරේ ඕපන් කරලා ඒකෙන් පොටි ටිකක් භාජනයකට දාගන්නවා. ඊට පස්සේ ඒකට වතුර කලවම් කරලා අපිට අවශ්‍ය විදිහට ගන්න පුළුවන් විදිහට මිශ්‍රණයක් නිර්මාණය කරගන්න ඕන. ඔයාලත් මේ වැඩ කරනකොට ග්ලව්ස් එකක් භාවිතා කරන්න. මොකද අපිට මේ නිර්මාණ අතින් කරන තරමට අපේ නිර්මාණය සාර්ථක කරගන්න තියෙන ඉඩ වැඩි. දැන් පුළුවන් මෙන්න මේ විදිහට අපි හදාගත්ත පොටි ටික මේ රිජිෆෝම් එකේ මැද ලේයර් එකේ සම්පූර්ණයෙන්ම තවර ගන්න. ඉතින් ඔයාලට පේනව නේද මේ පොටි ටික හොඳින් තවර ගන්නකොට ඒ රිජිෆෝම් එකේ තිබුණ අර රෆ් ගතිය අපිට ගොඩක් උපකාරී වෙනවා හඳේ තියෙන ඒ ස්වභාවය අරගන්න. දැන් අපි බලමු හඳේ ආවාට නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මම ඒකට මෙන්න මේ වගේ පොල් කට්ටක් අරගන්නවා. පොල් කට්ට අරගෙන මෙන්න මේ විදිහට තියලා ඒක වටේට අතින් පොටි ගා ගන්නවා. මෙන්න මේ වගේ ඒ ආවාටය නිර්මාණය කරගෙන හැමීට පොල් කට්ට අයින් කරාට පස්සේ බලා ගන්න පුළුවන් අපේ හඳේ ලස්සන ආවාට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ වගේ රවුම් ගෙදර තියෙන ඕනම දෙයක් භාවිතා කරලා එක එක සයිස් එකේ ආවාට අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මම මේ ලොකු ආවාටය නිර්මාණය කරන්න මේ ලොකු මුට්ටිය තමයි භාවිතා කළේ. දැක්ක නේද අපේ හඳ ඉතාමත් ලස්සනට නිර්මාණය වෙලා තියෙනවා. අමුතු 3D ලුක් එකකුත් එක්ක අපිට දැන් මේකට අවශ්‍ය වෙනවා හඳේ ආලෝකය ලබා දෙන්න. ඉතින් ඒකට ගැලපෙන විදිහට මම LED පටියක් අරගත්ත කඩෙන්. මේ තියෙන්නේ පටිය, මේක ලා කහපාට තමයි කල එක. අපි ඒක වැඩ කරනවද කියලා බලමු. මේ විදිහට කරන්ට් එකට ප්ලග් කරලා මම වෝල්ට් 230ට ගැලපෙන විදිහට තමයි මේ LED එක තෝරගත්තේ. මොකද වෝල්ට් ගාන අඩු එකක් ගත්තොත් අපිට වෙනම ඇඩැප්ටර් එකක් යූස් කරන්න වෙනවා කරන්ට් එක කන්වර්ට් කරලා ගන්න.
ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ 230 වෝල්ට් එකටම සම්බන්ධ කරන්න පුළුවන් LED පටියක් අරගත්තේ අපිට පහසුවෙන්ම මේක කරන්ට් එකට ප්ලග් කරගන්න පුළුවන් නිසා. ඉතින් මම මේකේ ඩබල් ටේප් එක ගලවලා මෙන්න මේ විදිහට හඳේ වටේ බෝඩ් එකට අලව ගන්නවා. දැන් අපි මේක කරන්ට් එකට ප්ලග් කරලා බලමු. දැක්ක නේද? අපේ හඳ ලස්සනට නිර්මාණය වෙලා තියෙනවා. ඒකට ආලෝකය ආවට පස්සේ ඒකේ තිබුණු ක්වොලිටි එක තවත් වැඩි වෙලා ගොඩක් ලස්සනට අපිට ඒක ෆිනිෂ් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට ඕනම තැනක ඕනම වෝල් එකකට මේක සම්බන්ධ කරලා ඇනවලින් හරි ඕනම දෙයකින් සම්බන්ධ කරලා තියන්න පුළුවන්. ඉතින් මේ වගේ නිර්මාණ ගැන දැනගන්න, ඒ වගේම ෆොටෝග්‍රැෆි, ෆොටෝෂොප් ගැන දැනගන්න අපේ channel